ආයුබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සිංහල ඔඩියෝ ලයිබ්‍රරි YouTube channel එක හා සම්බන්ධ වෙලා ඉන්න සියලුම දෙනාට. ඔන්න ඔයාලට පුළුවන් බැද්දේකම නවකතාවට සවන් දෙන ගමන් එහි එන එක් එක් කොටස් වල තියෙන වැදගත් අවස්ථා ටික ඒ වගේම වැදගත් තැන් ටික ඔයාලා වැඩි අවධානයක් යොමු කළ යුතුයයි හැංගෙන කොටස් මොනවද කියලා ඉතා පහසුවෙන් හඳුනා ගන්න මේ වීඩියෝ සීරීස් එක තුලින්. හොඳයි අපි වැඩි කතා නොකර යමු බැද්දේකම නවකතාවට සවන් දෙන්න. ඒ අතර එහි තියෙන සුවිශේෂී අවස්ථා මොනවද කියලා අත්‍යවශ්‍ය කොටස් ටික මොනවද කියලා මම ඉස්මතු කරලා පෙන්නන්නම්. එහෙමනම් අපි සමන් දෙමු කතාවට. Leonard Wolfke, The Village in the Jungle හෙවත් බැද්දේකම. මහමුහුදටත් කඳු වැටිවලටත් අතර පහතරට තනි තලා ප්‍රදේශයක පිහිටි ගමකි බැද්දේකම. එයාවටින් වූයේ ගන්න කැලෑවකි. මෙසේ කැලෑවට බැද්දට මැදි වී සිටි හේයින් ඒ ගමට බැද්දේකම යන නම ඉබේම ඇති වූවකි. මහා මුහුදක්සේ පෙනුණු ගම වටා පිහිටි වනරොද නිසා ඈත උතුරෙන් වූ කඳු වැටි උස්සු පවුරු පිටක සිරිය ඉඳුරා පළ කළේ. උණුසුම් වාතයේද දූවිලිද වියලි පොඩි වීගේ දඬුපත්ද පිසගෙන වනගඳ ගම පුරා පැතිර සිටියේ. හැම දෙසින්ම උතුරු නැගෙනහිර දකුණු බස්නාහිර යන සිව් දෙසින්ම ඈත නිල්වන් කඳු වැටිය දක්වාද මෑත මහ මුහුද දක්වාද පැතිරී ගිය මහ වනයේ හිමය ගමෙහි මුල හා අගද වූයේ. ගම වනයෙන්ම පටන් ගැනී වනයෙන්ම කෙළවර වූයේය. වනය ගම වට කරගෙන ගමට ඉහළින්ද වැඩමින් ගම තදබද කරගෙන සිටියේය. ගෙමුදුල් හා එලිමහන් තැන් අකුල් කරගෙන මැටි ගෙවල් මිරිකාගෙන මම්පෙත් අවුරාගෙන වනේ හාත්පසින්ම වැඩුණේය. ගම සම්පූර්ණයෙන්ම වනබත් වීම වළක්වා ගත හැකි වූයේ අවුරුදු පතා කැප්ති පොරෝ වලින් පහර දී පහත් කර දැමීමෙනි. එය ගම වටා පිහිටි ජීවමාන ප්‍රාකාරයකි. කැති පහරට අඩු නොවී නම් ක්‍රමයෙන් වැවීගෙන විත් මුළු ගමම ගොදුරට ගන්නා එකම ජීවී ප්‍රාකාරයකි. හොඳයි මේ දක්වා බැද්දේකම නවකතාවේ ඔබ සවන් දුන්න මේ විනාඩි කිහිපය ඇතුළත වැදගත් අවස්ථා විශේෂ අවස්ථා මොනවද කියලා මං ගෙනහැර දක්වලා තියෙනවා. ගොඩක් වෙලාවට මේ කොටස් කිහිපය දකිනකොටම අපිට තේරෙනවා ගොඩක් වෙලාවට කතුවරයා බැද්දේකමවට පරිසරය භෞතික පරිසරය පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න උත්සාහ කරනවා කියලා. හොඳයි මෙතන ඉස්සරහට ගිහිල්ලා බලමු තව මොනවද අපිට වැදගත් කරුණු මේ තුල අන්තර්ගත වෙන්නේ කියලා. අපි වනයේට බය නැතයි වහසි කියන්නෝ සිටිත්. Tamanගේ ගෙමිදුල හෝ මහා නුවර වීදි හෝ මෙන් වනයේද Tamanට පුරුදු බවක් සමහරු කියත්. එහෙත් එසේ කියන්නෝ පුරසාරම් කාර්යෝ නොවෙත් නම් වනයේ නියම තත්ත්වය පිළිබඳ තේරුමක් හෝ හැඟීමක් හෝ නැති මෝඩයෝය. මේ වල්ලේ මා දන්නා මිනිහෙක් සිටියේය. ඔහු දඩයක්කාරයෙකි. දඩයක්කාරයන්ට මඟ පෙන්වන්නකි. වකුඩු ගැසී රිංග රිංගා ගස් හා පඳුරු අතරින් නෙබියේබී මුළු ජීවිතයම ගත කළ ඔහු කුදු ගැසී ගිය උරහිස්සා නිතර එබිකම් කරමින් බලන දියුණු කපටි කුඩා දිනෙතක්ද සිදුරු හා රැලි වලින් ගහන වූ අඳුරුවන් කුඩා මුහුණක් ඇති පුංචි මිනිහෙකි. ඔහු ලිවියෙකුට වඩා නිසල්මන්ය.
හිවලෙකුට වඩා කපටිය. රැළක නායක මුවෙකුට නැඩයකුට වඩා හොඳින් ඔහු වනේ මග තොට දනී. යටි සුළඟේ සිටින මුවෙකුට ඉව වැටෙන්නට පෙර තමාට පෙනෙන බවත් ඝන ලැහැබක සිටින දිවියෙකු විසින් තමා දකිනු ලබන්නට පෙර තමාට දැකිය හැකි බවත් ඔහු පුරසාරම් කියයි. ඇයි මම කැලේට බිය වෙන්නේ? මගේ ගෙදර මිදුලට වඩා හොඳින් කැලේ ගැන මම දන්නවා. කැලේ කියන්නේ මොකද්ද? ගස් කොළන් ටිකකුත් මෝඩ තිරිසනුන් ටික දෙනෙකුත් විතරයි. බය වෙන්න කිසි දෙයක් ඒකේ නැහැයි ඔහු කියයි. දිනක් ඔහු තමාගේ පොරවත් වාන් හත් දෙකත් අතින්ගෙන වැටුණු මුවාන් අවුලාගෙන එමට වනයට ගියේ. මුවාන් අවුලාගෙන උත් නගරයේ වෙළඳුන්ට විකිණීම ඔහුගේ සිරිතක් විය. එදා මේ ගමනින් පසු නැවත කිසි දවසක ඔහු ගමට නොආවේය. ඔහුගේ යටකටු ලැබක් යට තියෙනවා මාස ගන්නකට පසු මට දකින්නට ලැබුණා. හිවලුන් හා වල්ලූරන් විසින්ද හපනු ලබන ඒ යටකටු අලි ඇතුන්ට පෑගී සුණු විසුණුව තිබුණේ. ඔහු විසින් එකතු කර වැල්පටකින් බැඳ තිබුණු මොනර පිල් මිටියක්ද ඔහුගේ මුලත් පයිය හා ගෙයි දොරේ යතුරද ඇඳගෙන සිටි රතු රෙද්දේ කෑලිද ඇටකටු අතර විය. මිටි දෙකකට කැඩී ගිය ඔහුගේ පොරව කටු පඳුරක අතු දෙබලක රැඳී තිබුණ. ඔහුගේ මරණයට හේතුව කුමක් වීදැයි හරියට නොකිය හැකි නමුත් බය වෙන්නට දෙයක් කැලේ නැතයි පුරසාරම් දෙඩුවෝ අන්තිමේ කැලේටම බත් වුණු බව පමණක් මට කිය හැකිය. හැම වනයක්ම භයානකය. එහෙත් පැද්දේ ගමවට තිබූ වනයේ තරම් භයානක වනයක් තවත් නොවිය. වනගැබින් නැගී සිටි මුඩු කන්දක මුදුනට නැගුණු විට හැම පැත්තකින්ම සැතපුම් ගණනක් දිගට පැතිර පෙනෙන්නේ මේ වනයේම. එය දුමුරු නිල්වන් කොළ කැටිය මතුවේහි වැටුණු අඳුරු පැල්ලම්සේ තැනින් තැන නැගුණු මුඩු කඳුළු ගැටවලින් පමණක් මදක් බිඳී අනවරතෙන් හමන කුරිරු සුළඟ නැමැති දල රළ පෙළින් යුතු මහා සමුද්‍රයක් සේ පෙනේ. මේ පෙදෙස අවුරුද්දෙන් මාස 10ක්ම දැඩි හිරු රැසින් දැවේ. ගස්වල අතුපතර අමරවාගෙන කොළ රිකිලු උගුලවාගෙන හමන තද උණුසුම් සුළඟ ගම දූවිලින් නාවාගෙන කැලේ දෙහතු කරගෙන හමයි. තද ඉඩෝරයක් සිහින් වැලිපසත් වියලි සුළඟත් නිසා ගස් කොළන් සැපට නොවැඩි කරා ගැහැටිව අතුපතු ඇඹරී ගොස් තිබින. නිතරාමන දූවිලි පටලයෙන් සුදුවගිය දුමුරු පැහැති කොළ කැදැල්ලෙන් ගහන වූ කොරසැඩි පොතු ඇති මහා ගස්වල කඳන් ලනුමෙන් කැරලි එල්ලෙන ගස් පාසි රොස්සෙන් වැසී අඳුරුව තිබින. ඉදිකටු වැනි තියුණු දිග කටු ඇති මස් සහිත ඝන පතු වලින් ගහන පතොක් ගස් පිළිකුලත් බියත් උපදන සුළුය. කොළ නැති හේන් විශාල මකුළුවන්ගේ අඬු බඬුසෙන් විහිදී කිය රිකිලි ඇති නවහන්දි ගස් වඩාත් බියකරුය. දීප්තිමත් කොළ පැහැයෙන් යුත් එකට එක පැසී තිබුණු ඉතා සියුම් වූ රිකිලි කැඩු විට එතනින් කිරි වැස්සේ. මේ ගස් අතර මුළු වනයේම සිදුරු නොකළ හැකි එකම මහ කටු ලැබක් කළ කැලෑ බූටෑවය. ගස් යට ඉතා නිශ්චලය. එසේම ඉතා උණුසුම්ය. කටු ලැබින් වැසී සිටින නිසරු පොළොවට සුළඟ නොවදිනේ හේනි. උඩින් හමන සුළඟ ගස් මුදුන් වල වැදීමෙන් නගින හඬ නිසා ගස් යට බිම නිශ්චලතාව වඩාත් තදින් දැනේ. පොළොවෙන් නගින උණුසුමත් බිම වැටුණු වීලි කොළවල ගඳත් අවට වාතය බර කරයි. වනයේ මහගසුත් කුඩා ගස් සහ පඳුරුත් අවුරුද්දේ මාස 10ක් තුළම මෙරි මෙරි යයි. කොළ මැලවී වියලී වැටේ. Sinhala Audio Library
බීම වියලි තනහා නියඟට දැවි කළු ගැසී ගිය පැල ඇටි දාතර අතුරු කිලි ගැලවි වැටි දිරායයි. ඒත් වැහි කාලේ එළඹුණ විගස මුළු වනයම ඝනව වැඩි කොළ පැහැයෙන් බැබලේ. එවිට හැම ඉඩක්ම හැම එලිමහනක්ම හැම තොටක්ම හැම මෙදුලක්ම වසා යට කරගෙන යන්ට කැලේ සැරසෙන්නේ. වනමැදින් වැටී තිබෙන අඩිපාරවල මුළු දවසේම ගමන් කළත් පණ ඇති කිසිම සතෙක් එහි දක්නට නොලැබේ. එහි තුල කිසිම සතෙක් ජීවත්ව නොමැතේ සිතන තරමට වනයේ නිසල්මන්ය. ඇතැම් උදේ කාලයක අලිරංචුවකගේ ගැරවීමකුත් කුංචනාදයකුත් හෝ තැතිගත් තිත්මුවෙකුගේ හූවක් ගෝනකුගේ ගැඹුරු හැඬීමක් හෝ මොනර කුකුලෙකුගේ කල නාදයක් හෝ කෙනෙකුට ඇසියෙන් හැකිය. ඒත් දවල් ලිර අවෝ වනයේ මත වැටී ගියාට පසු ගස් මුදුන්වල සුළඟ හැපීමෙන් ඇතිවන හඬ හා වියලි අතු එකිනෙක කැටීමෙන් නගින හඬත් හැර අන් කිසිම ශබ්දයක් වන ගැබ තුලින් අසන්නට නොලැබේ. එහෙත් වනසත්තු ගස්යට පඳුරු අත රිංගමින් එබිකම් පාමින් ඉතා සංසුන්ව සේයාවන් මෙන් ඔබ මොබ හැසිරෙති. ඔන්න බැද්දේගම නවකතාවේ පළවෙනි කොටසට ඔබ සවන් දීලා ඉවරයි. මේ වෙනකොට මේ පළමු කොටසට අදාළව මේ බැද්දේගම නවකතාව තුල ඇතුළත් වෙච්ච මේ ධාවන වෙච්ච කොටසට ඇතුළත් වුණ සියලුම විශේෂ අවස්ථා ටික මම ඉස්මතු කරලා ගෙනහැර දක්වලා තියෙනවා. ඉතින් මං කලින් කිව්වා වගේම මේ කොටස පුරාවටම කතුවරයා උත්සාහ කරලා තියෙන්නේ බැද්දේගම අවට පරිසරය භෞතික පරිසරය පිළිබඳව වර්ණනාවට ලක් කරන්න. හොඳයි. එහෙමනම් බැද්දේගම නවකතාවේ දෙවෙනි කොටසෙන් නැවත අපි හමු වෙන තෙක් හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.